හායි ෆ්‍රෙන්ඩ්ස් මං කලින් වීඩියෝ එකේදී කතා කරේ ලෝකයේම අවධානය ගත්ත පූස් යාළුවෙක් ගැන. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරන්නෙත් ඒ වගේම ලෝකයේම අවධානය ගත්ත සුරතලෙක් ගැන. ජපානයේ ටෝකියෝ නුවර ශිබුයා දුම්රිය ස්ථානය ඇස්ලට යන ඕනම කෙනෙක්ට එක අපූර්ව පිළිමයක් දැක ගන්න පුළුවන්. ඒ තමයි හචිකෝ නම් සුනකයාගේ පිළිමය. මිනිස්සු ඇයි මේ සුනකෙක් වෙනුවෙන් පිළිමයක් හැදුවේ? ඇයි අදටත් ලෝකේ පුරා මිනිස්සු මේ කතාව අහලා කඳුළු සලන්නේ? අද අපි කියන්න යන්නේ ඒ සංවේදී කතාවයි. මේ කතාව පටන් ගන්නේ 1924 වසරේදී ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිදෙසාබුරෝ උවෙනෝ හට අකීටා වර්ගයේ බලු පැටියෙක් හම්බ වෙනවා. මහාචාර්යවරයා ඔහුට හචිකෝ කියලා නම තියෙනවා. කාලයත් එක්ක මේ දෙන්න අතර ඇති වුණේ පුදුමාකාර බැඳීමක්. හචිකෝ කොයිතරම් මහාචාර්යවරයාට ආදරය කළාද කිව්වොත් ඔහු යන තැන හචිකොත් පස්සෙන් ගියා. සෑම දිනකම උදෑසන මහාචාර්යවරයා සේවයට යද්දී හචිකෝ ඔහු සමග ශිබුයා දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනවා. මහාචාර්යවරයා දුම්රියට නැගුණට පස්සේ හචිකෝ තනියම ආපහු නිවසට එනවා. හැබැයි පුදුමය කියන්නේ හරිම වෙලාවට ඒ කියන්නේ මහාචාර්යවරයා හවස ආපසු වෙන දුම්රිය එන වෙලාවට හචිකෝ ආයමත් දුම්රිය ස්ථානයට යනවා. මේක ඔවුන්ගේ දෛනික චර්යාවක් වුණා. නමුත් 1925 මැයි මාසේ එක් අවාසනාවන්ත දිනයක මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ දේශනයක් පවත්වමින් ඉද්දීම හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මිය යනවා. එදා හවස හචිකෝ වෙනදා වගේම දුම්රිය ස්ථානයට වෙලා බලාගෙන හිටියා. නමුත් මහාචාර්යවරයා ආවේ නැහැ. එදා විතරක් නෙමෙයි මහාචාර්යවරයා ආපහු කවදාවත් ආවේ නැහැ. මහාචාර්යවරයාට වුණු දේ නොදන්න හචිකෝ හැමදාම හවසට දුම්රිය ස්ථානයට දිවගෙන යනවා. අවුරුදු 5ක් නෙමෙයි දශකයට ආසන්න කාලයක්. ඒ කියන්නේ අවුරුදු 9කුත් මාස 9ක් පුරා හචිකෝ හැමදාම හවස තම ස්වාමියා එනතුරු බලාගෙන හිටියා. මිනිස්සු ඔහුට කෑම දුන්නා. ඔහුට ආදරය කරා. 1935 වසරේ එක් හිම වැටෙන සීතල උදෑසනක හචිකෝ තමන්ගේ ස්වාමියා බලාපොරොත්තුවෙන් හිටපු ඒ ස්ථානයේදීම අවසන් සුසුම් හෙළුවා. අදටත් ශිබුයා දුම්රිය ස්ථානයේ ඉදිරිපිට තියෙන හචිකෝගේ පිළිමය ආදරය සහ විශ්වාසවන්තකම ලෝකයට මතක් කර දෙනවා. සතෙක් වුණත් තමන්ට ආදරය කරපු කෙනෙක් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා කැපවෙන්න පුළුවන් කියන එක හචිකෝ ඔප්පු කරා. මේ කතාව ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන කතා බලන්න අපේ SLE Edu channel එක subscribe කරන්න. ඉතින් අපි ආපහු මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.